ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අද එකතුලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය වෙන්න වගේම channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම පහළ තියෙන subscribe බටන් එක click කරලා channel එක subscribe කරලා තියාගන්න එක. ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අත්සතුම සම්බන්ධව තවත් අලුත් update එකක් පිළිබඳව. ඒ කියන්නේ ඔයාලාට විශේෂ update එකක් මේක. මොකද ඔයාලට මතකද දෙසැම්බර් මාසයේදී අස්වැසුම කපා හැරීමක් සිදු වුණා කිහිප පිරිසකගේ. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේදී අස්වැසුම කපා හැරීමක් සිදු වුණා දෙවෙනි අදියරේ අයගේ. ඒ කියන්නේ දෙවෙනි අදියරේගේ මුදල් වැඩිලා තිබ්බේ නැහැ. දෙවෙනි අදියරේගේ ගොඩක් අයගේ මේ අස්වැසුම කපා හැරීමට ලක් වුණා. එයාලගේ ඔන්න මේ අවුරුද්දේ තවත් මාස 6කට අස්වැසුම දීර්ඝ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙට නැවත මාස 6කට දීර්ඝ කරලා, ඒ කියන්නේ තව මාස 6ක් යනකම් අස්වැසුම යාට ලබා දෙන බවට රජය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන තමයි වීඩියෝ එක ගෙනාවේ. ඒ වගේම ඔයාලට මම හිතනවා දැනටමත් ඔයාලගේ ගිණුම් වලට, ඒ කියන්නේ ඔයාලගේ ගිණුම් යාවත් කාලින කරලා තිබ්බනම් මම හිතනවා මේ වෙනටත් මේ මාසෙම මුදල් ලැබිලා ඇත්තේ කියලා. ඒ සම්බන්ධයෙන්මුත් ඔයාලට අවුලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපිට. ඒ සම්බන්ධව ඔයාලට විශේෂ අප්ඩේට් එකක් දෙන්න අවශ්‍ය නම් ඒ වගේම දෙවෙනි අදියර අය ඔයාලා අනිවාර්යයෙන් මේ මාසේ චෙක් කරලා බලන්න ඔයාලගේ මුදල් වැටේද කියලා. මොකද මේ මාසේ සිට මාස 6ක් යනකම් අස්වැසුම කපා හැරපු කෙනෙක් නම් ඔයාලට ඔන්න නැවතත් දීර්ඝ කරලා තියෙන අස්වැසුම දෙවෙනි අදියරේ අස්වැසුම දෙසැම්බර් මාසයේදී කපා හැරපු අයට මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි දැනුවත් කරන්න විශේෂයෙන් හිතුවා. මොකද ගොඩක් අය මේ ගැන අහලා තිබ්බා මේ අස්වැසුම කපා හැරපුවාට නැවත ගන්න කොහොමද කියලා. ඔන්න යාට මේක good news එකක් වෙයි කියලා අපි හිතනවා. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න, අනිතර දැනගන්න වීඩියෝ එක share කරන්න, channel එකට දිගටම බලන්න. ඉන්න subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe බටන් එක click කරලා channel එක subscribe කරලා bell icon එකත් all click කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.